කරමුනේ. හරි. පළවෙනි එක. ව්‍යාපාරයේ අයිතිකරු කල්යාණී 2021 සමීකරණ ගන්න හොඳේ. 2021 සමීකරණ ගන්න. ව්‍යාපාරයේ අයිතිකරු කල්යාණී ලක්ෂ 5ක් මුදලින් ආයෝජනය කළ අතර මෙම මුදල තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරන ලදී. තවද ඇය විසින් 7,50,000ක් වටිනා ඡායා පිටපත් යන්ත්‍රයක්ද ආරම්භක ප්‍රාර්ථනයේ කොටසක් ලෙස සපයන ලදී. රයිට්. ඡායා පිටපත් යන්ත්‍රයක් කියන මොකද්ද? ෆොටෝකෝපි මැෂින් එකක් ඔන්න දාලා තියෙනවා. හරි. රයිට්. එතකොට ළමයි මේක ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීමේ කල්යාණී එන්ටර්ප්‍රයිසස්. රයිට්. එතකොට මුලින්ම මෙයා ගෙනාවු ප්‍රාර්ථන අපි වාර්තා කරමු. අපි ගාන කරමු 1000 වලින්. උඩින් දාගන්න 1000 කියලා හොඳේ. රයිට්. ව්‍යාපාරයේ අයිතිකරු ලක්ෂ 5ක් මුදලින් ආයෝජනය කළ අතර දාමු. 1 ගනුදෙනු 12ක් තියෙනවා. ඒ ටික තමයි දාන්න ඕන. හොඳේ. අතිරේක තොරතුරු දාන්න අවස්ථාවක් නැහැ. 1 ලක්ෂ 5ක් ආයෝජනය කරා. එහෙනම් මුදල් වලට එකතු කරනවා අපි ලක්ෂ 5ක්. මුදල් වලට දා ගන්නවා ලක්ෂ 5ක්. හරි? රයිට්. ඊට පස්සේ කියනවා 750ක් වටිනා ඡායා පිටපත් යන්ත්‍රයකුත් ඔන්න ප්‍රාග්ධනයේ හැටියට දාලා. එහෙනම් උපකරණ වලටත් දාගන්න ඡායා පිටපත් යන්ත්‍රය අපිට උපකරණ වලට දාන්න වෙන්නේ. DPU කියලා එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. උපකරණ වලටත් දාගන්නවා 750. හරිද? රයිට්. මේ දෙකම ප්‍රාග්ධනයනේ. මේ දෙක එකතුව අපි දානවා ප්‍රාග්ධනයට. එතකොට 1250ක් ප්‍රාග්ධනය හිමිකමට එකතු කරන්න 1250ක්. හිමිකමට එකතු කරනවා 1250ක්. හරි. 2 නම්බර් 2 මෙතන කියන මුදල් ගනුදෙනු බැංකු ගිණුම තුලින් සිදුවේ. රයිට්. 2 ලක්ෂ 2ක් වූ ලිපි ද්‍රව්‍ය ණයට ගන්නා ලදී. හරි. ළමයි එතකොට මේ ගානේ ලිපි ද්‍රව්‍ය කියන්නේ තොගය. එතකොට ලක්ෂ 2ක තොග ණයට ගන්නවා තොගය වැඩි වෙනවා. එහෙනම් ණයට ගත්තම ණය හිමි නැත්තම් වෙළඳ ගෙවිය යුතු වැඩි වෙනවා. වෙළඳ ගෙවිය යුතු වැඩි වෙනවා. 3 තොගේ වැඩි වෙනවා වෙළඳ ගෙවිය යුතු වැඩි වෙනවා. 3 අඩු ගුණාත්මක භාවයේ හේතුවෙන් 40000ක ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුට ආපසු යවන ලදී. හරි. 40000ක ඒවා ආපහු යවුවලු. එහෙනම් 40000ක ඒවා ආපහු යවුවනම් තොගෙන් අඩු වෙනවා 40ක්. ආපහු යවුවම ගෙවන්න තියෙන ණය ටිකත් අඩු වෙනවා වෙළඳ ගෙවිය යුතුත් අඩු වෙනවා 40ක්. 4 හරි very easy ගණන් තියෙන්නේ. හරි 4 පිරිවැය 60000ක් වූ ලිපි ද්‍රව්‍ය ලක්ෂයකට ණයට විකුණන ලදී. හරි. පිරිවැය 60000ක ලිපි ද්‍රව්‍ය. එහෙනම් තොගෙන් අඩු වෙනවා 60ක්. ණයට විකුණලා තියෙන නිසා වෙළඳ ලැබිය යුතු වැඩි වෙනවා ලක්ෂයක්. 60ක ඒවා 100ට විකුණුවම 40යි ලාභය. ලාභය දාන්න හිමිකමට. ලාභය හිමිකමට එකතු කරන්න 40යි. හරි very easy. very easy. පට්ටම easy. හරි 5 10000කට විකුණන ලද ලිපි ද්‍රව්‍ය ගනුදෙනු කරුවෙකු විසින් ආපසු එවන ලදී. මෙම ලිපි ද්‍රව්‍ය වල පිරිවැය 6000කි. හරි. එහෙනම් 10000ට විකුණපු ඒවා මෙන්න ආපහු එවලා තියෙනවා. ඒ එවපු ඒවා පිරිවැය 6000කි. හරි. එහෙනම් තොගයට දැන් විකුණද්දී අපි මොකද කරේ? විකුණද්දී තොගෙන් අඩු කරා. ඒ තොගේ පිරිවැය අපි තොගෙන් අඩු කරා. එහෙනම් ආපසු එවද්දී මොකද කරන්න ඕනේ? ආපසු එවද්දී තොගයට එකතු කරන්න ඕනේ. ආපසු එවපු තොගේ පිරිවැය. කීයද පිරිවැය? 6000යි. හරි පිරිවැය 6000යි. එතකොට මේ කීයට වික්කේවද? 10000ට විකුණුපු ඒවා. එහෙනම් වෙළඳ ලැබිය යුතු වලින් අඩු වෙනවා කීයක්ද? 10ක්. ණය ගැතියන්ට 10000කට විකුණුපු ඒවා. හරි. පුතා එතන පාඩුව කීයද? මේ විකුණුවම ලාභයක් නම් ආපසු එව්වම පාඩුයි අලාභයි. මෙතන අලාභය කීයද? 4යි. එහෙනම් හිමිකමෙන් අඩු කරනවා ඒක 4.
හරි. හරි. 6. ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුට ගෙවිය යුතු 1,60,000ක මුදල 5%ක වට්ටමකට යටත්ව පියවන ලදී. හරි. සැපයුම්කරුට ගෙවන්න තියෙනවලු 160ක්. හරිද? ඔව් හරිනේ. 200ක ඒවා ණයට ගත්තා 40ක් ආපසු යවුවා. 160ක් ගෙවන්න තියෙනවා. හරි. මේ 160 ගෙවලා තියෙනවා 5%ක වට්ටමකට යටත්ව. හරි. එහෙනම් 5% හදා ගන්න බලන්න. 160ට 5%. 160ට 5%ක් කීයද? කීයද? 10%ක් නම් මේ අපි මේ අග බිඳුව වයින් කරනවනේ 10%ක් නම් 16යි. එතකොට 5%ක් කියලා කියන්නේ ඒකෙන් භාගේ. 16න් භාගේ කීයද? 8යි නේ. හරි. එහෙනම් ගෙවන ගාණ කීයද? 152යි අපිට 8000ක වට්ටමක් ලැබෙනවා. හරි. එහෙනම් දාගමු. වෙළඳ ගෙවිය යුතු වලින් අඩු කරන්න 160. right? අපිට 8ක වට්ටමක් ලැබෙනවා. ඒ නිසා හිමිකමට එකතු කරන්න 8. මුදල් ගෙවන්නේ ව්‍යාපාරය විසින් කීයද එතකොට? 152යි මුදල් වලින් අඩු කරන්න 152. මුදල් වලින් අඩු කරන්න 152. මුදල් 152ක් අඩු වෙනවා. වෙළඳ ගෙවිය යුතු 160ම අඩු වෙනවා. අපිට 8ක වට්ටමක් ලැබෙනවා. right හොඳයි. 7 lucky 7 බලන්න. 3000ක ලිපි ද්‍රව්‍ය පෙර පාසලකට පරිත්‍යාග කරලා පරිත්‍යාග ඉස්සල්ලකෙත් තිබ්බා ඔන්න මේකෙත් තියෙනවා. 3000ක ඒවා පෙර පාසලකට පරිත්‍යාග කරලා 7යි. එතන පරිත්‍යාග කරාම 3000ක ලිපි ද්‍රව්‍ය නැත්තම් 3000ක තොගය අඩු වෙනවා. පරිත්‍යාග වියදමක් පුතා හිමිකමෙන් අඩු කරනවා. තොගයෙන් අඩු කරා හිමිකමෙන් අඩු කරා. හරි පොඩ්ඩක් ඇදයි වගේ වෙන්නේ ඒක. හරි. 7 8 8වෙනි එක. 1000ක වට්ටමක් ලබා දීමෙන් පසු 9000ක චෙක් පතක් ණයගැතියෙක්ගෙන් ලැබුණා. හරි. ණයගැතියට 1000ක වට්ටමක් දුන්නාට පස්සේ උගෙන් 9ක් හම්බුණා. හරි. 9ක් හම්බුණා නම් එහෙනම් මුදල් වලට එකතු කරන්න 9ක්. මුදල් කෝ හරි. මුදල් වලට එකතු කරන්න 9ක්. හරිද? right. එතකොට 1000ක වට්ටමක් අඩු වෙලා තමයි 9ක් හම්බෙලා තියෙන්නේ. මේ නම් මේ ණයගැතියාගේ නැත්නම් ණයගැති වටිනාකම කීයද මෙතන? 10යි නේ. හරි. එහෙනම් වෙළඳ ලැබිය යුතු වලින් අඩු කරන්න 10ක්. 10 සඳහා අපිට ලැබුණේ 9යි. 1000ක වට්ටමක් දුන්නා. දුන් වට්ටම් වියදමක්. වියදමක් නම් හිමිකමෙන් අඩු කරනවා. වියදම හිමිකමෙන් අඩු කරනවා. හරි. 9. අප්‍රේල් මාසයට ගෙවිය යුතු විදුලි බිල 7000යි. දැන් ගාන යන්නේ අප්‍රේල් වලටද? ඔව්. අප්‍රේල් මාසෙට ගෙවන්න තියෙන විදුලිය 7000යිලු. ගෙවන්න තියෙන විදුලිය 7000යි. right. එතකොට කොහොමද දාන්නේ? හරි. ගෙවන්න තියෙන විදුලිය. දැන් මේක මේ මාසෙට අදාළ වියදමක්නේ. හරි. මේ මාසෙට අදාළ වියදමක් නිසා අපි මුලින්ම හිමිකමෙන් අඩු කරමු. හරි. වියදම් හිමිකමෙන් අඩු කරනවානේ. හරි. දැන් මේක ගෙවුවා නම් මොකද කරන්නේ? ගෙවුවා නම් මුදල් වලින් අඩු කරන්න. හැබැයි ගෙවලා නැහැ. ගෙවලා නැහැ කියලා කියන්නේ ගෙවිය යුතුයි. හරි. ඒ නිසා උපචිත වියදමට එකතු කරනවා කීයක්ද? 7යි. උපචිත වියදමට එකතු කරනවා 7යි. හරි. right. 10. හරි. හිමිකමෙන් අඩු කරා මාසෙට අදාළ වියදම ගෙවලා නැති නිසා උපචිත වියදම් වලට එකතු කරා. හරිනේ. right. 7. 7 නෙමෙයි. 9 කරේ 10. ඡායා පිටපත් යන්ත්‍රයේ මාසික නඩත්තු වියදම 5000ක් ගෙවන ලදී. හරි.
5000ක් ගෙව්වලු. හරි. ගෙව්වනම් මුදල් වලින් අඩු කරන්න. මුදල් වලින් අඩු කරන්න 5යි. නඩත්තු වියදම් පුතා වියදමක්නේ. හිමිකමෙන් අඩු කරන්න 5. මුදල් වලින් අඩු කරන්න හිමිකමෙන් අඩු කරන්න. හරි 11. මාසය තුලදී ඡායා පිටපත් 5000ක් ලබාගත් අතර ඒවා අත්පිට මුදලට විකුණන ලදී. පිටපතක විකුණුම් මිල සහ ලිපි ද්‍රව්‍ය පිරිවැය 7ක් සහ 4ක් විය. හරි ෆොටෝකෝපි 5000ක් අරගෙන තියෙනවා. ඒවා විකුණන තියෙන මුදලට විකුණුම් මිල සහ ලිපි ද්‍රව්‍ය පිරිවැය දීලා තියෙනවා. හරි. එහෙනම් මේක හදා ගන්න තියෙනනේ. එහෙනම් විකුණුම් ආදායම හොයන්න මොකද කරන්න ඕනේ? ෆොටෝකොපි 5000ක් අරගෙන තියෙනවා. එක පිටපතක විකුණුම් මිල 7යි. එතකොට විකුණුම් ආදායම හොයාගන්න මොකද කරන්න ඕනේ? 7 වැඩි කරනවා 5000න්. එතකොට විකුණුම් ආදායම කීයද? 35000යි නේ. 7 වැඩි කිරීම 5000. විකුණුම් ආදායම 35000යි. හරි. එහෙනම් මේ ටිකේ පිරිවැය කොහොමද ගන්නෙ? පිරිවැය අපිට දීලා තියෙන එක පිටපතක නැත්තම් ලිපි ද්‍රව්‍ය පිරිවැය 4යි. එහෙනම් ලිපි ද්‍රව්‍ය පිරිවැය 4යි 4 වැඩි කිරීම 5. එහෙනම් ලිපි ද්‍රව්‍ය පිරිවැය කීයද? 20000යි. හරි. එහෙනම් ලිපි ද්‍රව්‍ය පිරිවැය 20000යි විකුණුම් ආදායම 35යි. ලාභය කීයද පුතා? ලාභය 15යි. හරි. ලාභය 15යි. ඔය දෙක දාගමුද එහෙනම්? රයිට්. එහෙනම් ලිපි ද්‍රව්‍ය පිරිවැය 20යි. ලිපි ද්‍රව්‍ය නැත්තම් තොගෙන් අඩු කරන්න 20ක්. තොගෙන් අඩු කරන්න 20ක්. හරි. ලැබෙන විකුණුම් ආදායම මුදලට නේද? මුදලට. මුදල් වලට එකතු කරන්න 35. මුදල් වලට එකතු කරගත්ත 35. ලාභය 15යි. ලාභය හිමිකමට එකතු කරා 15යි. හරි. රයිට් මේක ලියා ගන්න අවශ්‍ය නම්. මේක අවශ්‍ය නම් ලියා ගන්න. හරි විකුණුම් ආදායම ගත්තේ 7 වැඩි කිරීම 5000. 4 වැඩි කිරීම 5000. හරි. රයිට්. හරි මම මෙහෙටම ගියා. 20යි 35යි 15යි. හරි. රයිට්. අන්තිම ලාස් ෆයිනල් එක අන්තිම එක. හරි. 12. බලන්න 12. ඡායා පිටපත් යන්ත්‍රයේ අප්‍රේල් මාසය සඳහා ෂය 15000කි. අප්‍රේල් මාසෙට ෂය 15000කි. හරි. දාමු. අප්‍රේල් මාසේ ෂය 15000යි. එහෙනම් මේ උපකරණය කියන අපේ ඡායා පිටපත් යන්ත්‍රයේ තියෙන්නේ. හරි. ඒකෙන් 15ක් අඩු කරන ෂය වෙද්දි වත්කම අඩු වෙනවා. ෂය ව්‍යාපාරයට වියදමක් නිසා හිමිකමනොත් අඩු කරනවා. හරි. ෂය ව්‍යාපාරයට වියදමක් ඒ නිසා හිමිකමනොත් අඩු කරා. රයිට් නේ? හරි. දැන් අවසාන ශේෂය ගන්න. අවසාන ශේෂය ගන්න ටක් ගාලා ගන්න. chat එකේ දාන්න අරගෙන. හරි. රයිට් හොඳයි. සතුටුයි. හරි. හරි ඔන්න අපිට උත්තර ටික ඇවිල්ලා තියෙනවා.
මම ඒ ටික දානවා. මොකක් හරි අනිත් අයගේ මොකක් හරි වෙනසක් තිබ්බොත් කියන්න හොඳේ. හරි. මම එයා විශ්වාස කරලා දාන්නේ. හරි. රයිට්. හරි. උපකරණ 735යිලු. උපකරණ 735යි. රයිට්. නදාගත්තා. එතකොට තොගේ අපිට කියනවා 83යිලු. තොගේ 83යි. එතකොට වෙළඳ ලැබිය යුතු තුන්වෙනි එකනේ. වෙළඳ ලැබිය යුතු 80යි. වෙළඳ ලැබිය යුතු 80යි. රයිට්. මුදල් 387යි. මුදල් 387යි. වෙළඳ ගෙවිය යුතු බිංදුවයි. ඔක්කොම ගෙවුවනේ නේ. වෙළඳ ගෙවිය යුතු බිංදුවයි. උපජිත වියදම 7යි. අන්තිම එක හිමිකම 1278යි. හිමිකම 1278යිලු. හරිද? වෙනසක් තියෙනවා නම් කියන්න. ඔයාට ආපු උත්තර වෙනසක් මොකක් හරි තියෙනවා නම් කියන්න. හරිද? හරි කියලා දාලා රයිට්. හරි. එහෙනම් ඊළඟ කොටස එනවා ටක් ගාලා. ඊළඟ කොටස. මොකක්ද අහන්නේ? මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය. මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය. ඇයි මේ සංශෝධිත කෑල්ලක් අපිට දාලා තියෙන්නේ? ගනුදෙනු 12න් පස්සේ මෙන්න මෙහෙම කොටසක් කියනවා. බලන්න. පහත අතිරේක තොරතුරු 5.5 දින බැංකු ප්‍රකාශයෙන් ලබා ගන්නා ලදී. 4.30 දිනට ව්‍යාපාරය මුදල් ශේෂය ගණනයේදී මේ තොරතුරු සැලකිල්ලට අරගෙන නෑලු. හරි පොඩි බැංකු සිස්ටම් කෑල්ලකුත් යනවා. හරි? රයිට්. ඒක මම මේකත් එක්කම කියලා දෙන්නම්. හරි. මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් ශේෂය ගණිද්දී නැත්තම් මුදල් ගණනය කරද්දී මෙන්න මේ බැංකු ප්‍රකාශයෙන් ගත්ත මේ තොරතුරු හතරක් තියෙනවා. ඒ හතර වාර්තා වෙලා නෑලු. එහෙනම් මේ දැනට ගණනය කරලා තියෙන මුදල් ශේෂය හරිද? නෑ. දැනට ගණනය කරලා තියෙන මුදල් ශේෂය වැරදි. ඇයි? මේ බැංකු ප්‍රකාශයෙන් ආපු සමහර ඒවා මේකේ සටහන් වෙලා නෑ. මුදල් මේ මුදල් ගිණුමේ නැත්තම් අපි දැම්මෙත් නෑනේ. හරිද? අපි දැන් මේකේ ඉඳන් 12 වෙනකන් ගණන් ටික විතරයිනේ. රයිට්. ඒ නිසා මුදල් ගිණුමේ ශේෂය සංශෝධනය කරන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා බැංකු සැසඳුම් ප්‍රකාශනයකුත් හදන්නලු. හරි. එහෙනම් පුතා අපිට අග්ගාලා මුදල් ගිණුමේ සංශෝධිත ශේෂයත් අහනවානේ. රයිට්. එහෙනම් සංශෝධිත මුදල් ගිණුම ටී ගිණුමක් ඇඳගමු. තව බැංකු සැසඳුම් ප්‍රකාශනයකුත් ඇඳගමු. හරි? රයිට්. සංශෝධිත මුදල් ගිණුමකුයි බැංකු සැසඳුම් ප්‍රකාශනයකුයි ඇඳගමු. සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය. බැංකු සැසඳුම් ප්‍රකාශනය මොනවාද අපි ඇතුලේ අන්තර්ගත කරන්නේ? අපි දානවා සංශෝධිත මුදල් ශේෂය උඩින්මනේ. සංශෝධිත මුදල් ශේෂය. හරි. එකතු කරනවා මොනවාද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරනවා. අඩු කරනවා මොනවාද? තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. නැත්නම් අපි කියන උපලබ්ධි නොවූ චෙක්පත්. නිෂ්කාශනය නොවූ චෙක්පත් නැත්නම් උපලබ්ධි නොවූ චෙක්පත් ටික අඩු කරනවා. අඩු කරලා අවසාන උත්තරේ මොකක්ද අපිට එන්නේ? බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. රයිට්? හරි. අඳගන්න බන් ටක් ගාලා. හරි. ඉවර නම් දාන්න chat එකේ ෆිට් එකක් දාන්න. එල කියලා දාන්න. රයිට් හොඳයි.
හරි. සුපිරි. හරි දැනට තියෙන මුදල් ශේෂය දාගමුද එහෙනම්? දැනට තියෙන මුදල් ශේෂය කීයද අපේ ආවේ මුදල් එකේ? මුදල් මෙති 387යි. දැනට මුදල් ශේෂයක් අපිට ආවා 387ක නේ. රයිට්. හරි. ඒක දාගමු මුලින්ම. සංශෝධිත මුදල් ශේෂය මේකේ දාගමු. ඊගේ ශේෂය 387යි. දැනට තියෙන මුදල් ශේෂය 387යි. දැනට මුදල් ශේෂය 387යි. රයිට්. එතකොට අර අතිරේක තොරතුරු 4 පොඩ්ඩක් බලමු. අතිරේක තොරතුරු 4. හරි බලන්න පළවෙනි එක. පළවෙනි එකේ කියනවා ඡායා පිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදම සඳහා නිකුත් කළ 5000ක චෙක්පත ඉදිරිපත් වෙලා නෑලු. හරි. අන්න ඉදිරිපත් නොවු චෙක්පතක්නේ. පටස් ගාලා දාගන්න. පටස් ගාලා සටස් පටස් ගාලා දාගන්න. ඉදිරිපත් නොවු චෙක්පත 5යි. ඉදිරිපත් නොවු චෙක් එකක් තියෙනවා 5යි. හරි. ඊළඟට 2 අප්‍රේල් මාසයේ බැංකු ගාස්තු 1000යි. දැන් මේ මුදල් ශේෂය ගණනය කිරීමේදී සැලකිලිට ගත්තේ නැති ඒවා. හොඳේ. අප්‍රේල් මාසයේ බැංකු ගාස්තු 1000යි. හරි. එහෙනම් බැංකු ගාස්තු 1000 මොකද්ද කරන්න ඕනේ? මේක ලැබීමක්ද ගෙවීමක්ද? ගෙවීමක් නේ. හරි. එහෙනම් සංශෝධිත මුදල් එකේ මොකද්ද කරන්න ඕනේ? හරද බැරද? බැර. හරි. එහෙනම් ගෙවීමක් සංශෝධිත මුදල් එකේ මුදල් වලට අපි ඒක සටහන් කරගත්තේ නැති එකක්. ඒ නිසා සංශෝධිත මුදල් එකට බැර කරගන්නවා බැංකු ගාස්තු කීයද ගාන 1000යි කියන්නේ 1යි. අපි දහස් වලින් හදන්නේ. බැංකු ගාස්තු 1යි. හරි. right. 3 අයිතිකරුගේ දියණියගේ මාසික පාසල් ගාස්තු 5000ක් ස්ථාවර නියෝග අනුව ගෙවා ඇත. හරි. අයිතිකරුගේ දුවගේ පාසල් ගාස්තුව වෙන ව්‍යාපාරයේ මුදල් ගිණුමෙන් ගෙවලා තියෙනවා ස්ථාවර නියෝග අනුව. හරිද? ව්‍යාපාරයේ බැංකුවේ සල්ලි ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ගෙවලා තියෙනවා. හරි. එතකොට ඒ කියන්නේ ව්‍යාපාර සල්ලිනේ. right. එතකොට මේක ස්ථාවර නියෝග අනුව ගෙවුවනම් අපි කොහෙටද දාන්නේ? සංශෝධිත මුදල් එකේ බැර ගෙවීමක් වෙලා තියෙනවා. එහෙනම් සංශෝධිත මුදල් එකට බැර කරනවා ස්ථාවර නියෝග කීයද ගාන 5000යි 5යි. ස්ථාවර නියෝග ගෙවීමක් වෙලා තියෙනවා 5ක. හරි. ව්‍යාපාර සල්ලි තමයි ගෙවලා තියෙන්නේ. right. 4 ගණදුණු කරුවෙකුගෙන් 20000ක් ඍජුවම තැන්පත් කරලා. හරි. ගණදුණු කරුවෙක් ඍජුවම සල්ලි දාලා. ඔකට අපි ලස්සන වචනයක් කියනවා මොකද්ද? ඍජු ප්‍රේෂණ. පේෂල නෙමෙයි ප්‍රේෂණ. හරි. ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ 20යි නැත්නම් ඍජු තැන්පතු 20යි. ගණදුණු කරුවෙක් ඍජුවම සල්ලි දැම්මනම් බැංකුවට අපිට ඕක මුදල් ලැබීමක්. එහෙනම් ලැබීමක් නම් අපි හර කරගන්නවා ඍජු තැන්පතු නැත්නම් ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ 20යි. හරි. ඔන්න 4ම දැම්මා. දැන් අපි කරන්නේ මොකද්ද? සංශෝධිත මුදල් ගිණුම බැලන්ස් කරනවා. ඒකේ ශේෂය ගන්නවා. ඒ ශේෂය බැංකු සිසුදුමට දාලා අවසානයේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය ගන්නවා. right. එහෙනම් සංශෝධිත මුදල් ගිණුම බැලන්ස් කරමු. සංශෝධිත මුදල් ගිණුම බැලන්ස් කරමු. හරි. හර පැත්ත වැඩි පුතා 387යි 20යි කීයද? 407යි. right. 407න් 6ක් ගියාම 401යි. ඒ ශේෂය කියනවා මෙතනට සංශෝධිත මුදල් ශේෂය 401යි. ඉදිරිපත් නොවු චෙක් එක විතරයි තිබ්බේ 401යි 5යි 406යි. නිෂ්කාශය නොවු චෙක් තිබ්බේ නැහැ. ඒ නිසා අවසාන උත්තරෙත් කීයද? 406යි. ලියාගන්න. අවසාන උත්තරේ බැංකු ප්‍රකාශය අනුව ශේෂයත් 406යි. right. හරි. දන්න තියෙනවලු ඒ ප්‍රශ්නේ 2021 එකේ. හරි ටක් ගාලා හදමු. ආදායම් ප්‍රකාශය හදන්න.
ඒක එහා පැත්තේ තියෙන දැක්කේ නෑනේ. හරි. මම බැලුවේ ඕගොල්ලෝ අවදානෙන් ඉන්නවද කියලා. හරි. ආදායම් ප්‍රකාශය අඳගමු. ආදායම් ප්‍රකාශනය විකුණුම් ළමයි මේකේ ආපසු යොමු තිබ්බා. ඒ නිසා විකුණුම් වලට යටින් දාගන්න ආපසු යොමු. අඩු කරා විකුණුම් පිරිවැය. අඩු කරා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අරම ගත හැකි හොඳේ. අර ආරම්භක තොගේ ධන ගැනුම් මෙහෙම දදා ඉන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ දල ලාභය. දල ලාභයට එකතු කරනවා වෙනත් ආදායම්. අඩු කරනවා වියදම්. right. අරක මේ ඉස්සර අපි කියන්නේ අරම අපි කියන්නේ ගන්නවද කනවද නැත්තම් යන්නද කියලා. අර එලිෆන්ට් හවුස් හරි ඔය කාගිල්ස් හරි එනකොට කියන්නේ මේ ටෝන් එකට කියන්නේ අර ඒ ළමයා කියන්නේ ඕනේද එපාද ඕනිමද දැක්ක නේද ඒක වයිරල් ගියා ඒ ළමයා පටස් කාලා. හරි. දැන් ඔර මේ මොනවාද අයිස්ක්‍රීම් කම්පැනි වලට chance එකක් තියෙනවා ටක් ගාලා මොකක් කරන්නද? ඒ ළමයාව දාලා අයිස්ක්‍රීම් ඇඩ් එකක් ගහුවා නම් අය සුපිරි තමයි. හරි. මේ මාකටිං වල ඒකක් මේකක් ඒක. මාකටිං ඕගොල්ලෝ ඉගෙන ගන්නවන්නේ. හරි. අර වයිරල් යන දෙයක් අපි ටක් ගාලා ඒක ග්‍රහණය කරගෙන අපේ බිස්නස් එකට ගන්න එක. ඒක මාකටිං වල දෙයක්. හරි. අර ගිය පහුගිය දවස්වලම හොඳටම ගියේ මොකද්ද? කරලා බලන්න ආස හිතේ. හරි. ආස හිතේ එක. ඒක ගියානේ නියමෙටනේ. හරි. මේ ළඟදිම ගිය අරක තමයි සුපිරියට මේ මොකද්ද මේ බොන කොල්ල 1000ක් අතරේ නොබොන කොල්ල තමයි සුපිරි. මම දැක්ක මේ සර් කෙනෙක් දාලා සර් කෙනෙක් ඒ ළමයාව අරගෙන දාලා තිබ්බා. ශිෂ්‍යත්ව පන්ති කරන සර් කෙනෙක්. හරි. ශිෂ්‍යත්ව පන්ති 1000ක් අතරේ ඒ සර් කෙනම දාලා ඒ ශිෂ්‍යත්ව පන්තිය තමයි සුපිරි. හරි. හරි. එන්න අපි ගානට. බාණ්ඩ විකුණුපු ගනුදෙනු ටික බලමු. බාණ්ඩ විකුණුපු ගනුදෙනු ටික. හරිනේ? ලියාගත්තනේ. බාණ්ඩ විකුණුපු ගනුදෙනු ටික. හරි. විකුණුව ගනුදෙනු. හරි. එක නැහැ දෙක නෙමෙයි තුන තුන්වෙනි එකේ ළමයි ආපසු යවුම්. අපි දැන් අර විදියට හැදුවා නම් ඒ කියන්නේ විකුණුම් පිරිවේ අර විදියට හැදුවා නම් ආරම්භක තොගය ධන ගැනුම් ඍණ අග තොගය ඒ විදියට විකුණුම් පිරිවැය ගත්තා නම් අන්න එතනට ආපසු යවුම් ගැනුම් වලින් මොකද කරන්න ඕනේ?
ආපසු යවුම් ටික ගැනුම් වලින් අඩු කරන්න ඕනේ. ඒ විදිහට ගත්තා නම්. හරි? රයිට්. දැන් මේ ක්‍රමයේදී එහෙම ගන්න ආපසු යවුම් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ආපසු යවුම් ටික දාන්න ඕනේ හැබැයි. හොඳේ? රයිට්. ආපසු යවන ලදී. හරි. හතරවෙනි එක අන ණයට විකිණීමක් තියෙනවා. පිරිවැය 60ක් වූ ද්‍රව්‍ය ලක්ෂයකට ණයට වික්කා. හරි. ඔන්න ඒ ටික මෙතනට දාගන්න. පිරිවැය 60ක් වෙච්ච ඒවා ඒකින් ලැබපු විකුණුම් ආදායම 100යි. හරි. 60ක් වෙච්ච ඒවා 100යි. ඊළඟට 5 පස්වෙනි එකේ අන්න ආපසු එවුම් එක අන්න ඒක දාගන්න ඕනේ. එතකොට ආපසු එව්වම කොච්චර විකුණුම් වටිනාකමක ඒව දෙව්වේ 10000කනේ. හරි. එහෙනම් විකුණුම් ආදායම නැත්තම් මෙතන ආපසු එවුම් වලට දාන්න පුළුවන් අපිට කීයක්ද? ආපසු එවුම් 10ක් තියෙනවා. හොඳේ. 10ක් අඩු වෙන්න ඕන. හරි. ඒ 10 විකුණුම් පිරිවැය කීයද? මේ කියන්නේ ද්‍රව්‍ය පිරිවැය 6යි. එහෙනම් ද්‍රව්‍ය පිරිවැය කීයකින් අඩු වෙන්න ඕනේද? 6කින් අඩු වෙන්න ඕන. හොඳේ. ද්‍රව්‍ය පිරිවැය 6කින් අඩු වෙන්න ඕන. හරි. ඊළඟට ඊට පස්සේ විකුණුම් කරන දුන එච්චරද? ආය අන්තිම එක තියෙනවනේ 11 වෙනි එකනේ. හරි. එතන විකුණුම් ආදායම් 35ක් නේද තිබ්බේ? ඔව් විකුණුම් ආදායම් 35යි විකුණුම් පිරිවැය 20යි. හරි. දාන්න. එතන විකුණුම් ආදායම 35ක් ලැබුවා. ඒ ටිකේ විකුණුම් පිරිවැය 20යි. හරි. අශුද්ධ ලාභය හොයලත් ඉවරයි chat එකේ දාලා. හරි. ඊළඟට රයිට් නේ විකුණුම් ගණන් ටික ඔච්චරයි නේද? හරි. විකුණුම් ගණන් ටික ඔච්චරයි. දැන් දාගෙන යන අනිත් ඒවා ටික. හරි. බලන්න මේකේ හිමිකම තීරුව අපි පොඩ්ඩක් බලමු. මේ 40 ඇවිල්ලා විකුණුපු එකනේ. හරිද? ඒක මේක ඇවිල්ලා ප්‍රාග්ධනය ඒක ගන්න බෑ. ආදායමක් වියදමක් නෙමෙයි. මේ 40 ඇවිල්ලා විකුණුම් ආදායම. එතකොට ඒකත් ගන්න බෑ. විකුණුම් ලාභය, දර ලාභය, මේ භාණ්ඩ විකිණීමේ ලාභය. එතකොට ඒක වෙනත් ආදායම් වලට දාන්න බෑ. හරි? රයිට්. 4 මොකද්ද පුතා? හරි. ආපසු එවීමේ අලාභය. ඒකත් අපි මෙතන ගණනය වෙනවා. 8 මොකද්ද මෙතන? හරි. 8ක් ලැබුණේ වෙළඳ ගෙවිය යුතු ගෙව්වනේ. හරි. එතකොට මේක ගන්න පුළුවන්. අන්න මොකද්ද? වෙනත් ආදායමක් ලද වට්ටම්. ලද වට්ටම 8යි. ලද වට්ටම 8යි. හරි. ඊළඟට මේ තුන මොකද්ද? 7 වෙනි එකේ පරිත්‍යාග වියදමක් ඒක ගන්නවා. පරිත්‍යාග 3යි. ඊළඟට මෙතන 8 වෙනි එකේ තියෙන එකක් අඩු වෙලා. මොකද්ද? දුන් වට්ටම් ඒකත් ගන්නවා. දුන් වට්ටම් ගන්නවා වියදමක්. එකයි. රයිට්? හරි. ඊළඟට අතන 7ක් අඩු වෙලා මෙතන. 7ක් අඩු වෙලා. මොකක්ද මේ 7? ඊළඟ එක 7ක් අඩු වෙලා. විදුලි බිල. ගෙවිය යුතුයි ඒක. හැබැයි මාසෙට අදාළ විදුලි බිලනේ. මාසෙට අදාළ හරි ලාභාලාභ එක හදද්දී ඔයා දන්නවා ලාභාලාභ හදද්දී
මාසයට නැත්තම් අවුරුද්දට අදාළ ආදායම් වියදම් ටික ගන්න. ඒක ගෙව්වද නැද්ද අපිට අදාළ නැත. හරි? රයිට්. ඊළඟට පහක් අඩු වෙනවා. මොකක්ද මේ පහ? නඩත්තු වියදම්. ඒකත් වියදමක්. නඩත්තු වියදම් 5යි. ඊළඟට හරි 11 වෙනි එකේ 15ක් අර ඒ භාණ්ඩ විකිණීමේ ලාභය ඒක අතන දල ලාභයේ ඇතුළත් වෙනවා. අන්තිමට 15ක් අඩු වෙලා ආශය යන්ත්‍රශය වියදමක්. පහළවයි. ඔතනින් ඉවරද ගාන නෑ. ඇයි? අතිරේක තොරතුරු ටික බලන්නත් ඕනේ. එතන මොන හරි වියදම් තියෙනවා නම් එතන ආදායම් තියෙනවා නම් ඒවත් දාන්න ඕනේ. සමීකරණයට විතරයි අපිට කිව්වේ 1 සිට 12 දක්වා ගනුදෙනු. එතනින් එහාට ගාන හදද්දී අතිරේක තොරතුරු ටික සැලකිලට ගන්න අවශ්‍යයි. රයිට්. එතකොට අතිරේක තොරතුරු වල බලන්න ආදායම් වියදම් මොන හරි තියෙනවද කියලා ලාභාලාභයකට දාන්න පුළුවන් ඒවා. පළවෙනි එක ඉදිරිපත් නොවු චෙක්පත ආදායමක් වියදමක් නෙමෙයි. අන දෙවෙනි එක. බැංකු ගාස්තු වියදමක්. බැංකු ගාස්තු වියදමක්. ඔන්න වියදම් වලට දානවා. බැංකු ගාස්තු වියදමක් 1යි. රයිට්. ඊළඟට තුන්වෙනි එක අයිතිකරුගේ දියණියගේ පාසල් ගාස්තු ඒක ගැණිලි පුතා ගැණිලි දාන්න නැහැ. ආදායම් වියදම් විතරයි. එතකොට හතරවෙනි එක ගනුදෙනු කරුවෙකු ඍජුවම බැංකුවේ තැන්පත් කරා. ඒක මොකද්ද? ඒක මුදල් ලැබීමක්. ණයගැතියෙක්ගෙන් මුදල් ලැබීම. එතකොට ඒක ආදායමක් වියදමක් වෙන්නේ නැහැ. හරි. ඔච්චරයි. එහෙනම් සුද්ධ ලාභය ගමු. සුද්ධ ලාභය. රයිට් හොඳයි. chat එකේ දාලා බැංකු ගාස්තු තියනවා. හොඳයි. රයිට්. හරි. සුද්ධ ලාභය ගමු. මෙතන දැන් විකුණුම් ටික කීයද? 135යි. 135න් 10ක් අඩු වුණාම 125යි ශුද්ධ විකුණුම්. විකුණුම් පිරිවැය බලන්න 60යි 20යි 80යි 80න් 6ක් ගියාම 74යි. විකුණුම් පිරිවැය 74යි. අඩු කරාම බලන්න දල ලාභය කීයද කියලා. දල ලාභය 51යි. වෙනත් ආදායම 8ක් තියෙනවා. එතකොට 51යි 8යි 59යි. වියදම් ටික එකතුව බලන්න. වියදම් ටික එකතුව 32යි. හරි. වියදම් ටික අඩු කරාම බලන්න ශුද්ධ ලාභය කීයක් එනවද කියලා. 9න් 2ක් 7යි. 5න් 3ක් 2යි. 27යි. ශුද්ධ ලාභය එනවා 27ක්. ශුද්ධ ලාභය 27යි. හරි. ලියමු.